මම අද කතා කරන්න යන්නේ අද තියෙන සොසයිටි එකේ ගොඩක් අය පටලවාගෙන ඉන්න දෙයක් තමයි self love කියන එකයි selfish කියන එකයි. self love කියලා කියන්නේ අපිට ආදරය වෙන එක. ඒ ආදරේ වුණා කියලා ඒකෙන් මීන් කරන්නේ නෑ අපි තව කෙනෙක් රිට්ටලා සතුටු වෙන එක. ඒ කියන්නේ ගොඩක් අය කරන්නේ තමන් සතුටු කරනවා කියලා තමන්ට ගැලපෙන්නේ නැති තමන්ට වැරදි දේවල් කර තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ගත් රිත්තක සතුටු වෙන එක. ඒත් ඇත්තටම එතනදී self love කියන දේ සිද්ධ වෙලා නැහැ. මොකද එතනදී තමන් කරගන්නේ තමන්ටත් නරකක්, ඒ වගේම වටේ ඉන්න කට්ටියත් ඒ නිසා ගොඩක් පීඩනයටපත් වෙනවා. එතකොට ඇත්තටම self love කියන දේ කියන්නේ මොකක්ද? self love කියලා කියන්නේ තමන්ට හුඟක් ආදරය කරන එක, තමන්ගේ growth එකක්, success එකක් වෙනුවෙන් වැඩ කරන එක, තමන්ව හොඳ තැනකට ගන්න වැඩ කරන එක. එතකොට තමන්ගේ වටේ ඉන්න කට්ටියව සතුටින් තියන එක. තමන් සතුටින් ඉන්නකොට, තමන්ගේ success එකක් වෙනකොට ඉබේටම වගේ තමන්ගේ surround එකේ ඉන්න තමන්ට ආදරය කරන කට්ටියත් හරියම සතුටින් ඉන්න ගන්නවා. මොකද තමන් ඉන්න සතුටින් එතකොට spread කරනවා happy එක. එතකොට අපි happy එක spread කරන්නේ අපි හොඳ දේවල් වලින්. ඒ කියන්නේ තමන්ට ආදරය නිසා තමන්ට වැරද්දක් වෙන කිසිම දෙයක් තමන් කරගන්නේ නැහැ. එතකොට කොයිම වෙලාවකවත් අපි දුකක් නරක දෙයක් ස්ප්‍රෙඩ් කරන්නේ නැහැ. එතකොට කොයි වෙලෙත් ඉන්නේ තමන් වටේ ඉන්න ස්මෝල් සර්කල් එක හරි සතුටින්. ගොඩක් වෙලාවට අපේ වයස වගේම සාමාන්‍යයෙන් ළමයි වුණත් කරන දෙයක් තමයි තමන් සතුටු වෙන්න කියලා වැරදි දේවල් කරලා දෙමෝපියන්ගේ හිත රිද්දන එක. එතකොට එතනදී අපි self love කියන දේ achieve කරගන්න දෙයක් නෙමෙයි. මොකද අපි තව කෙනෙක් අපිට වැඩියෙන් ආදරය කරන පිරිසනේ අපේ අම්මයි තාත්තයි කියන්නේ. එයාලව රිද්දලා අපි self love කියන දේ කොයිලාවත් achieve කරගන්නේ නැහැ. මොකද එයාලා දන්නවා අපිට වඩා දුර පේන දෙයක්. එයාලා දන්නවා අපිට වැඩි හැමදේම. එතකොට එහෙම වෙලාවකදී අපි self love කියලා තමන් සතුටු කරගන්න දේවල් කරාට එතනදී ඇත්තටම අපි self love කියන දේ achieve කරගන්නේ නැහැ. මොකද එතනදී අපි නොදැනුවත්ව අපි කරගන්නේ අපිට වැරදි දෙයක්. එතකොට අපේ වටේ ඉන්න කට්ටියත් දුක් වෙනවා, අපිත් කවදකම හරි ඒක තේරුම් ගිය දවසට දුක් වෙනවා. අපේ වටේ ඉන්න සර්කල් එකේ කට්ටිය අසතුටින් ඉන්නවා කියන්නේ අපි self love කියන දේ achieve කරගෙන නැහැ. අපි ඒගොල්ලන්ව රිද්දනවා, ඒගොල්ලන්ට දුක හිතනවා. ඒ හැමදේම සිද්ධ වෙන්නේ අපි self love කියන දේ achieve කරගෙන නැති නිසා. අපි self love කියන දේ achieve කරා නම් අපේ වටපිටාව හැමදේම හරි ලස්සනට සතුටින් තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අපිව සතුටින් තියාගන්න ගමන් අපිට වැරද්දක් කරගන්නේ නැති ඉන්න ගමන් අපි හොඳ මොකක්ද නරක මොකක්ද කියලා තෝරලා බේරලා අරන් හොඳ දේවල් විතරක් ජීවිතේට ලං කරගෙන self love කියන දේ achieve කරගමු. එතකොට අපි විතරක් නෙමෙයි අපි වටේ ඉන්න හැමෝමත් සතුටින් ඉඳී. So thank you for universe.